ජෙසුපීටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආගමන කාලේ පළමුවන ඉරුදින තවත් අලුත් ජනවන්දනා වර්ෂයක පළමුදිනය අද ප්‍රේමවන්තයනි ඒ මහා බලගතු දවස අද දවස වනාට දවස මේ මොහොත වෙද්දි ශ්‍රී ලාංකික අති මහා ජනතාවක් ඉන්නේ මහා පීඩනයක ව්‍යසනයක කඳුලක සුසුමක වේදනාවක ඒක තමයි ඇත්ත අත්දැකීම සමහර අයට දිවි අද මේ ආගමන කාර්ය පළවෙනිම ඉරුදින පූජාවකට පවා යන්නට බෑ සමහර අය ඇඳිවත පිටින් පල්ලිවල ඉන්නවා ඒ ව්‍යසනය තුළ යන්න තැනක් නැතිව එවැනි අත්දැකීමක තමයි 2025 ආගමන කාලේ පළමුවන ඉරුදින අපි මෙනෙහි කරන්නේ. ඒ නිසා ප්‍රේමවන්තයනි දේව වචනය තුළ ස්වාමීන් වහන්සේ කියන්නේ උන්වහන්සේ සියල්ල දන්නවා කියලා. ඔබේ හිස කෙස් පවා ගණන් කර ඇත කියනවා. මේ හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. සමහර දේවල් ප්‍රේමවන්තයනි අපේ පුංචි සීමා සහිත බුද්ධියට වැටෙන්නේ සමහර කාරණා අභිරහස්වකයි. එනිසා අපිට තියෙන ප්‍රේමවන්තයනි ස්වාමීන් වහන්සේ තුළ යැපෙමින් කැඩෙමින් බිඳෙමින් ජීවත් වෙන්නට උන්වහන්සේ ආඥා නීති නියෝග පිළිපදිමින් එනිසා ප්‍රේමවන්තයනි අපි දන්නවා ආගමන කාලය වුණාම නේද සිහි කරනවා ස්වාමීන් වහන්සේගේ ඓතිහාසික උප්පත්තිය වගේම දෙවනවර පැමිණීම අපි මෙනෙහි කරනවා. මුලින්ම දෙවනවර පැමිණීම අපි මෙනෙහි කරන්නේ. මේ හැම දෙයක් කරාම ස්වාමීන් වහන්සේ අපිට කතා කරන අවදිව ඉන්න කියලා කියන අවදිව ඉන්න කියලා. බලාපොරොත්තුවේ වන්දනාකරුවෝ 2025 ජුබිලි වසරේ තේමාව බලාපොරොත්තුවේ වන්දනාකරුවෝ බලාපොරොත්තුවක් එක්ක තියෙන අර කොරින්ති ලිපියේ තියෙන්නේ ඇදහිල්ල බලාපොරොත්තු ප්‍රේමයේ සදහටම පවතින ධර්මතා තුනක් කියලා. ඇදහිල්ලත් ඕන බලාපොරොත්තුවත් ඕන ප්‍රේමයත් ඕන. ඒ තමයි සදහටම පවතින ධර්මතා තුන. ඒ අත්දැකීම තුළ යන්න කියලා තමයි අපිට කියන්නේ. අද ප්‍රේමවන්තයනි පළමුවන දේව ප්‍රකාශන යසාය දිවැසිවරයාගේ කැඳවීමත් එක්ක තියෙනවා. ඒ වගේ ප්‍රේමවන්තයනි දෙවන දේව ප්‍රකාශනයේ රෝම ලිපියෙන් අරන් තියෙන එක ලස්සන දෙයක් කියනවා. මේ ඒ තමයි මෙහෙම කියනවා. මේ සියල්ලේදී තීරණාත්මක කාලය පැමිණ ඇති බව සිතට ගන්න. මෙය නින්දෙන් පිබිද සිටිය යුතු වෙලාවය. මන්ද අප ඇදහීමට පටන්ගත් කාලයට වඩා අපේ ගැලවීම දැන් ලන් වී ඇත. රෑ බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලේ ළඟය. එබැවි නන්දකාරය ක්‍රියා ඉවතල ආලෝකය අවියාවද පැරඳ ගනිමු. අපේ කල් ක්‍රියාව දිවා කාලයට ඔබිනසේ විය යුතුය. අශෝභන උත්සවවලින්ද මදුපානෝත්සවයෙන්ද කාම තෘෂ්ණාවෙන්ද සල්ලාලකමින්ද අඬදබර හා ඊර්ෂ්‍යාවෙන්ද වැළකී සිටිමු. ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති සන්නාහයෙන් සන්නද්ධ වන්න. මින්මතු පසිඳුරම් පිනවන පිණිස පාප ආශාවනට ඉඩ නොදෙන්න. හරිම අපූර්ව ප්‍රායෝගික අත්දැකීමක් කියලා පාවුල්තුමා කියන්නේ රෝම සංඝලයේ ලිපියේ. තීරණාත්මක කාලේ අවදි වෙලා ඉන්න ප්‍රේමවන්තයෝ දැන් කියන හරියටම හරි. එමන් ලස්සන කියන නින්දෙන් පිබිද සිටිය යුතු වෙලාව කියලා. එතන ප්‍රේමවන්තයනේ නිද්‍රාවටපත් වෙලා ඉන්න ඇල් මැරලා ඉන්න අයට ස්වාමිනාංශයේ වචනවල ලොකු පන්නරයක් දෙනවා. හරි උන්වහන්සේ කියන අපි දිවා කාලේ ළඟයි කියලා කියන්නේ. එනිසා ප්‍රේමවන්තයෝ මේ හැම දෙයක් තුන මා පුදුම දෙයක් කතා කරන්නේ. අපේ මේ ඇල්මැරිච්ච වියලිච්ච කලකිරිච්ච ජීවිතවලට ලොකු බලාපොරොත්තුවක් ඇති කරනවා ප්‍රේමවන්තයන්. අපි ඒවා අයිති කරගත යුතු වෙනවා. අද සුදු සුවිශේෂයට අපි එද්දිත් ස්වාමීන් වහන්සේ හරි අපූර්වවට කියනවා මතෙව් 24 තියෙන ඒ අත්දැකීම ජේසු කියනවා තවද නොවාගේ දවස්වල සිදු ලෙසම මනුස්ස පුත්‍රයාණන්ගේ පුනරාගමනයද වන්නේ කියලා. මම එතන හරි ලස්සනට කියනවා. එකල ජලගල්මට ප්‍රථමයෙන් නොවා නැවට ඇතුළු දිනේ දක්වා ඔහු කමින් බොමින් අවාහ විවාහ වෙමින් කල් යවූහ.
ජලගල්ම පැමිණ සියල්ලන් ගසාගෙන යනතුරු ඔහු කිසිවක් නොදත්ත. මනුෂ්‍ය පුත්‍රයාගේ පුනරාගමන එලෙසම වනු ඇත. මන්න. ඒ කියන්නේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ හරි ලස්සන ගෙනහැරපාන නෝවාගේ සිද්ධිය ගැන කියනවා. ජලගල්ම ඇවිල්ලා ගහගෙන යනකම් දන්නේ නැහැ කියලා. ඒක මනුෂ්‍ය පුත්‍රයාගේ පුනරාගමනත් ඒ වගේ වෙන නිසා ඔබට මට දෙන අභියෝගාත්මක අත්දැකීමක් මේක. මොකද අපි හැම වෙලේම ප්‍රේමවන්තයනේ සූදානම් හදවතකින් ඉන්නට ඕන. සූදානම්ව ඉන්නට ඕන. උන්වහන්සේ අඬ ගහන්නේ කොයි වෙලේද යන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? උන්වහන්සේ ඔසවා ගැනීම කොයි විදිහද වෙනවා කියලා අපි දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ඒ දේ අපිට මතක් කරනවා. හරි? උන්වහන්සේ එකල මනුස්සය දෙදෙනෙක් කෙතේ සිට එක්තැනත් එක්ක ගනු ලබන්නේ අනිත් තැනත් හැරදම ලබන්නේ. ස්ත්‍රී දෙදෙනෙක් කැමරුම් ගාලේ අමරමින් සිට එක්තැනත් එක්ක ගනු ලබන්නේ අනිත් තැනත් හැරදම ලබන්නේ. එබැවින් අවදිව ඉන්න. එබැවින් අවදිව ඉන්න. ඔබගේ සමිධාන මාසේ කිරම් දවස ගැනසේක්ද ඔබ නොදන්න ඔය. බල හරි ලස්සනට කියනවා නේද? සොරා කොයි යාමේ එන්නේද ගෙදර ස්වාමයා දැන සිටියනම් ඕ නොනිදාසෙට තමාගේ බිඳ ඉඩ නොදෙන බව දැනගන්න. එබැවින් ඔබ සූදානම්ව සිටින්න. කුමක් නිසාද බලාපොරොත්තු නොවන පැයකදී මනුස්ස පුත්‍රයා වන්නේ බලන්න ප්‍රේමවන්තයනේ මේ හරි කෙලින් කතා කරලා කියනවා අපිට දැනෙන්නම. ඒ නිසා අපි මේ මොන දේ තිබ්බත් ලෞකික භෞතික දේවල් ගොඩ ගැහිලා තිබ්බත් ප්‍රේමවන්තයනේ දෙවියන් වහන්සේ සුභාරංචිය තුල කියන දේ අපි අයිති කරගෙන ජීවත් කරන්නටම ඕන. දැන් අපි දැක්කනේ මේ පසුගිය ඊයේ පෙරේද වෙච්ච සිද්ධිය. ඒ ජලගැල්ම ඇවිල්ලා සමහර අය දන්නේ නැහැ ප්‍රේමවන්තයනේ ගෙදරට වතුර ගලාගෙන එනකන් දන්නේ නැහැ. වැස්සා හරි සමහර අය දන්නේ නැහැ මේ ගඟක් උතුරලහක් කියලා තමන්ගේ ගෙවල් වල අඩි 8 9 10 උඩට එයි කියලා කවුද හිතුවේ? ඔව් පියවරක් උඩට යනවා. ඒ පියවරට වතුර එනවා. දන්නේ නැහැ. ඒ වගේ ප්‍රේමවන්ත ජේසුස් කියනවා නොවාගේ ජලගල්ම ගැන කියනවා ප්‍රේමවන්තයනේ. මේ කාලිනෝ හරි වැදගත්. අද ආගමන කාලේ පළමුවන ඉරුදින සුභාරංචිය. එලෙස ප්‍රේමවන්තයනි මොන දේ වුණත් අධෛර්යමත් වෙන්නට එපා. කලකිරෙන්නට එපා. දුකටපත් වෙන්නට එපා. හැම දෙයක්ම පීඩාවක මනුස්සයන්ට තමයි එන්නේ. මනුස්සයන්ට තමයි කාටද පීඩාවක් නැති කෙනෙක් කියන්නේ බෑ. මොන හරි ප්‍රශ්නයක් කරගලයක් රෝගයක් වේදනාවක් අමාරුකමක් නැති කෙනෙක් ඉන්නවා. හැමෝටම අහන කෙනාගේ තියෙන ওই ප්‍රශ්න තමයි. තමයි ප්‍රේමවන්තයනි මම හැම එක දෙයක් දකිනවා. දෙවියන් වහන්සේ තුළ ගමන් කරන ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා පත් කරගත්තු අය තමාගේ ගෘහේ රජානෝ ක්‍රිස්තු රජානෝ කරගත්තු අයගේ ජීවිත වෙනස්. එයාට මේ දේවල් අරුමයක් නෙමේ. දේව වචනය තුළ ගමන් කරන අයට මේ වෙන ව්‍යසන කාලේ සලකුණු අමුතු දෙයක් නෑ. මොකද ජේසුස් කියපු දේවල් වුන් හදවතේම අයිති කරගෙන තියෙන ඇත්ත කියලා. එනිසා ඒවලට මුහුණ දෙන්න ශක්තිය තුන් දන්නවා. යාඥාවේ බලය, දිව්‍ය පූජා බලය, සක්‍රමේන්තුගත ජීවිතේ බලය උන් දන්නවා ප්‍රේමවන්ත. එතකොට උන් දන්නවා මේ මහ පොළොවේ ජීවිතේ කෙටි කාලීනයි කියලා. වෙනම ජීවිතයක් තියෙනවා කියලා. ඒ නිසා ප්‍රේමවන්තයනි අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට හරි අපූර්ව දෙයක් කියන්නේ නිින්දෙන් අවදි වෙලා ඉන්නට කියලා කියන්නේ. ඒ නිසා අද ලෝකයේ දිහා බලලා කලකිරෙන්නට එපා. ඔබට තියෙන්නේ ඔබව ස්වාමීන් වහන්සේ කැඳෙව්වා. ඔබ පිළිබඳව දෙවෙන තියෙන සැලැස්ම මොකක්ද කියලා සුද්ධාපන තුළ යාඥා කරලා දැනගෙන කියලා ඒ තුළ ජීවත් වෙන්න තියෙනවා. අනේ ඒ සඳහා ප්‍රේමවන්තයනි අපි මේ සුද්ධාපන වහන්සේ වරම් ප්‍රසාද ඉල්ලමු. මේ ඉදිරියේදී ආගමන කාලයේදී මේ පශ්චාත්තාපික කාලයක් කියලා හිතා ගන්න. මනස්ථාපනයේ කාලයක්. අපේ ජීවිතේ හැරිලා බලන කාලයක්. අනේ ඒ අත්දැකීමට යන්නට ඕන අපි. මර්ධන ක්‍රියා කරන කාලයක්. ඉතින් මේ හරහා තමයි ක්‍රිස්තු උප්පත්ති අපි සමරන්නට ඕනේ. ඒක තමයි අර්ථාන්විත නේද? ගැඹුරු ආත්මික අත්දැකීමක් එක්ක යන නත්තලක් අපි අයිති කරගන්න. එනිසා ප්‍රේමවන්තයනි මේ සුදු සුභාරංචිත් එක්ක අපේ ජීවිත ගලපගෙන හක් කියලා අපේ දුබලකම් බැරි බව හඳුනගෙන හක් කියලා එඩිතරව අභියෝගාත්මක මේ කාලයේදී සුද්ධාත්ම බලය තුල ජීවත් වෙනට වරම් ප්‍රසාද ඉල්ලලා ස්වර්ගීය දේවතාවන්ට අපි මුළු හදවතින්ම යාඥා කරමු. ජේසු පිහිටයි